ඔබ දැනටමත් ට්‍රීවිල් හයර් දුවන කෙනෙක් නම් ඔයා දෙසැම්බර් 31 වෙනිදාට පෙර කුලීරත රියදුරෙක් විදියට ලියාපදිංචි විය යුතුයි. දැනට මෙම නීතිය අදාළ වෙන්නේ ඔයා කොළඹ දිස්ත්‍රික්කය තුල ඉන්න කුලීරත රියදුරෙක් නම් පමණයි. ඉදිරියේදී මේ මුළු ලංකාවටම බලාත්මක වෙනවා. ඉතින් ඔයා කොහොමද මේ සඳහා රෙජිස්ටර් වෙන්නේ කියලා තමයි අද අපි ඔයාලට කියලා දෙන්න. ඔයාලට පුළුවන් ඔන්ලයින් මේ සඳහා රෙජිස්ටර් වෙන්න ඉතාමත් පහසුවෙන්ම. ඔයාලට පුළුවන් ඔන්ලයින් මේ සඳහා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙලා ඔයාලට වෙලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පුළුවන් දිනයක් ඒ දවසට ඔයාගේ වාහනේත් එක්ක ඔයාගේ ඩොකියුමන්ට් ටික අරන් ගිහිල්ලා ඔයාලට පුළුවන් බුකින් එකක් දාලා අන්න ඒ දවසට ඔයාගේ වාහනය ෆිසිකලි පරීක්ෂාවකට භාජනය කරලා ඔයාට මේ සහතිකය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කුලීරත රියදුරෙක් විදියට ඔයාට සේවය කරන්න නම් ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ සහතිකය අත්‍යවශ්‍ය වෙනවා. මේක නැති වුණොත් ඔයාට දඩ මුදල් පවා ගෙවන්න සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඔයා යන්න ඕන www.wptaxi.net කියන වෙබ්සයිට් එකට. ඒතර මෙන්න මේ විදිහේ පියවර 5ක් තියෙනවාට සම්පූර්ණ කරන්න. පළවෙනි එකේ ට්‍රීවිල් එකේ ඩීටේල්ස් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රයිවර් ඩීටේල්ස් ටික දෙන්න ඕනේ. ඊට පස්සේ සර්විස් ඒරියා එක අපොයින්ට්මන්ට් ඩේට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. පස්වෙනි පියවරේදී ඔයාලට මේක අවසන් කරන්න පුළුවන්. මෙතනට ඔයා දෙන්න ඕන ඔයාගේ මුල් ලකුරුත් එක්ක නම, ඔයාගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න ඕන මෙතනට. ඊට පස්සේ මෙතන ට්‍රීවිල් නම්බර් එක දෙන්න ඕන. ඔයා ඩ්‍රයිවර් නම් මෙතන yes කියලා දෙන්න පුළුවන්. ඔයා නැතුව වෙන කෙනෙක් නම් ඩ්‍රයිවර් විදියට යන්නේ. ඔයාට no කියන එක දෙන්න පුළුවන්. එතකොට තමයි ඔයාට ඩ්‍රයිවර් කියන දෙවෙනි පියවර ෆිල් කරන්න එන්නේ. ඔයා yes කියලා දුන්නොත් එහම ඔයාට දෙවෙනි පියවරක් එන්නේ නැහැ. කෙලිම තුන්වෙනි පියවරට යනවා සර්විස් ඒරියා කියන එකට. ඊට පස්සේ ඔයාගේ NIC නම්බර් එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන පහදින් තියෙන පොඩි කැප්චර් කෝඩ් එකක්. මෙන්න මේ ඉලක්කම් දෙකේ එකතුව ඔයා දාන්න ඕනේ මෙතන ඉස්සරහා තියෙන කොටුවේ. සබ්මිට් ඩේටා කියන බටන් එක ඔයා ක්ලික් කරාම ඔයා එනවා ඩ්‍රයිවර් කියන පියවරට. ඒ පියවරේදී ඩ්‍රයිවර්ගේ ඩීටේල්ස් ටික දෙන්න ඕන. ඩ්‍රයිවිං ලයිසන් නම්බර් එක, NIC නම්බර් එක, මෙන්න මේ ඩීටේල්ස් ටික දීලා ඔයාට පුළුවන් දෙවෙනි පියවර ෆිල් කරන්න. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී ඔයාට එනවා සර්විස් ඒරියා එක සිලෙක්ට් කරන්න. එතනදී ඔයාගේ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරන්න ඕන. දිස්ත්‍රික්කය යටතේ පෙන්නන්නේ කොළඹ, කළුතර, ගම්පහ කියලා ඔයාට පෙන්නනවා. ඉතින් ඔයාගේ අදාළ සිටි එක ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ එනවා ලෝකල් ගවර්න්මන්ට් ඒරියා එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ සර්විස් ස්ටේෂන් එක ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ සබ්මිට් ඩේටා කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට එනවා අපොයින්ට්මන්ට් ඩේට් එකක් සිලෙක්ට් කරගන්න. මෙතන අපොයින්ට්මන්ට් ඩේට් කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ දවස් වලට කොච්චර බුකින් දාලා තියෙනවද කියලා. ඉතින් ඒ අනුව ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාට පහසු දවසක්. ඒ වගේම ඉදිරියෙන් තියෙන select appointment time කියන තැන ක්ලික් කරලා ඔයාට පහසු වෙලාවක් එතන select කරන්න පුළුවන්. ඔයා කැමති දවසේ කැමති වෙලාවක් ඔයාට select කර ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට තාමත් පහසුවෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් submit data කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයා එනවා finish process එකට. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයා අපොයින්ට්මන්ට් එක දාපු ඩේට් එක, ටයිම් එක, ඒ වගේම ඔයාගේ ටෝකන් නම්බර් එක මෙන්න මේ විදිහට රතු පාටින් තියෙනවා. මෙන්න මේ ටෝකන් නම්බර් එක තමයි ඔයා අරන් යන්න ඕන. ඔයා යන්න ඕන ඇඩ්‍රස් එක මෙන්න මෙතන පහතින් සඳහන් කරලා තියෙනවා. ඒ යනකොට ඔයා අරන් යන්න ඕන ඩොකියුමන්ට් පිළිබඳ මෙතන විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ෆොටෝ කොපි තමයි ඔයා අරන් යන්න ඕන. ඔරිජිනල් වෙහිකල් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක, ඒ වගේම ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ කොපියක් ඕන. ඒ වගේම ඉන්ෂුරන්ස් එකේ ඔයා ෆොටෝ කොපියක් අරන් යන්න ඕන. ඒ වගේම ඔරිජිනල් ෆොටෝ කොපියක් ඕන වෙහිකල් ඉන්කම් ටැක්ස් ලයිසන් එකේ. ඒ වගේම ෆොටෝ කොපියක් අවශ්‍ය වෙනවා ඩ්‍රයිවිං ලයිසන් එකේ. ඊට අමතරව ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම પાස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් ඔයා අරගෙන යන්න ඕන. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක තමයි ඔයා යන්න ඕන මේ සහතිකය ලබා ගන්න ලියාපදිංචි වෙන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊවර්ට් මනේ සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.